ආයුබෝවන් පුංචි දුවේ පුතේ. ඔන්න අපි ආවා දෙක ශ්‍රේණියේ පුංචි දරුවන්ට අලුත් පාඩමක් අරගෙන. අපේ තුන්වෙනි පාඩම හොඳ දරුවෝ වෙමු. අපි බලමු පාඩම කොහොමද දිගහැරෙන්නේ කියලා. සංක මෙන්න මෙහෙම අහනවා සීයාගෙන්. සීයේ හෙට දහම් පාසලේදී මට කතාවක් කරන්න තියෙනවා. සීයා මොකක් ගැනද පුතා? සංක හොඳ ළමෙක් කරන වැඩ ගැන. සීයා ඒක බොහොම හොඳයි. සංක සීයේ හොඳ ළමෙක් කරන දේවල් ගැන මට කියලා දෙන්න පුළුවන්ද? සීයා එහෙනම් පුතා හොඳට අහගන්න. හොඳ ළමයා නිතරම තෙරුවන් ගුණ සිහි කරනවා. පන්සලට ගියාම හාමුදුරුවන්ට පසඟ පිහිටුවා වඳිනවා. ඒ වගේම හාමුදුරුවන්ට සදහැ සිතින් සලකන්නත් ඕනේ. හාමුදුරුවෝ දෙන අවවාද අනුශාසනා පිළිගන්නවා. හාමුදුරුවෝ අසුන් ගන්නා ආසනවල ගිහි අය වාඩි වෙන්නේ නැහැ. හොඳ ළමයා දෙමව්පියන් ගුරුවරුන් කියන දේ අහලා හොඳට ඉගෙන ගන්නවා. මව්පියන්ටත් ගුරුවරුන්ටත් වැඩිහිටියන්ටත් ගෞරවයෙන් සලකනවා. යහළුවෙකුට කරදරයක් වුණාම ඒ ගැන සොයා බලා උදව් කරනවා. අසරණ කෙනෙක් දුටුවාම උදව් කරනවා. අපේ රටේ වෙනත් ආගම්වලටත් හොඳ ළමයා ගරු කරනවා. වෙනත් ආගමක පූජකවරයෙකුත් දුටු විටත් ගරු කරනවා. සංක සීයා කියාපු දේවල් වලින් මට දැන් හොඳ කතාවක් කරන්න පුළුවන්. සීයාට බොහොම පිං. සීයා කතා කරලා විතරක් මදි. මේ කරුණු තේරුම් අරගෙන පුතත් හොඳ දරුවෙක් වෙන්න. සංක හොඳයි සීයේ. ඔන්න දරුවනේ අපි දැන් කෙටි සටහන වෙත යොමුවෙමු. දුවේ පුතේ හොඳ දරුවන් තුල යහපත් ගුණාංග ඒ වගේම සාර ධර්ම ගොඩක් තියෙනවා. අපි බලමු ඒ වගේ කිහිපයක්. අපි දැන් පෙළ පොතෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තානේ. ඊට වඩා මේකට අමතර දේවල් අපි බලමු. එක තමයි වැඩිහිටියන්ට හොඳින් සලකන්න ඕනේ. ඒ කියන්නේ අම්මා තාත්තා, ආච්චි සීයා, අක්කා අයියා හැමෝම වැඩිහිටියෝ. Tamanට වඩා වැඩි වයසකින් යුතු අය අපි සලකන්න ඕනේ. ඒ වගේම වැඩිහිටියන්ට කීකරු වීම සහ අවවාද පිළිගැනීම. වැඩිහිටියෙක් නිකරුණේ අපිට අවවාදයක් දෙන්නේ නැහැ. ඒ වගේම අපි ඒ අවවාද ආදර්ශ පිළිපදින්න ඕනේ. ඒ වගේම ඒගොල්ලන්ට කීකරු වෙන්නත් ඕනේ. නැති වුණොත් ලොකු ගැටලුවකට අපිට අනාගතයේදී මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තම ශරීරය ඒ වගේම තමන් පරිහරණය කරන දේවල් උනත් පිරිසිදු තබා ගන්න ඕනේ. ඒ වගේම සත්තුන්ට මිනිසුන්ට ඉතා කරුණාවන්ත වෙන්න ඕනේ. ඒ වගේම සෑම විටම හොඳ ළමෙක් ඇත්තම කියනවා. සත්‍ය ප්‍රකාශ කරන දරුවෙක් වෙනවා. සත්‍යවාදී වෙන්න එකේ ප්‍රයෝජනේ තමයි දරුවනේ අපිට යම් ප්‍රශ්නයක් ආවොත් ඒ කියන්නේ නීතිමය ප්‍රශ්නයක් ආවොත් අපේ සත්‍ය වචනය තමයි ඒ නීතියේදී පිළිගන්නේ. අපි බොරු කියන කෙනෙක් වුණොත් ඒ වචනය පිළිගන්නේ. අපි කොච්චර නිවැරදි වුණත් සත්‍ය ප්‍රකාශ කරනවා කියලා නීතියේ හිතන්නේ නැහැ. එතකොට අපිට දඬුවම් කරන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා හැම වෙලාවෙම සත්‍ය ප්‍රකාශ කරන්න වග බලා ගන්න ඕනේ. ඒ වගේම තමයි උත්සාහවන්තව අපේ දරුවෝ අධ්‍යාපන කටයුතු වගේම එදිනදා වැඩ කටයුතුත් ඉතා උනන්දුවෙන් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට ජීවිතේ වරදින්න තියෙන අවස්ථා බොහොම වැඩි පුතේ. ඒ වගේම ඔන්න ඔයාලට ලස්සන කවියක් මම දීලා තියෙනවා. පුතාලා දුවලට එක පාඩම් කරගන්න පුළුවන්. දුවේ පුතේ අපි දැන් ඔයාලගේ පෙළ පොත්වල සඳහන් වෙන ක්‍රියාකාරකම සහ ඒට අදාළ පිළිතුරු බලමු. අපි නැවත අලුත් පාඩමකින් හමු වෙනතුරු ගිහින් එන්නම්. තෙරුවන් සරණයි. නමෝ බුද්දාය.